මම බොහොම අවංකව කියනවා අම්මා බල්ල ජේසු බල්ල බුදුන් බල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්නම් මට වැඩකුත් නැහැ. මොකද මම කලේ හොඳ ඉතින් කියලා මම දන්නවා. මට හොරුන්නේ චරිතසාතික මොකටද? චරිතසාත් දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවා. කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. එතනවා ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගේ තමයි චරිතසාත් කියලා. ඒකින්ද මට චරිතසාත් ඔබ මගේ ඇස් ඉස්සරහ හුවෙන්න එපා. උඹේ මං ඇට දෙක පුකවට කරගෙන දෙන්න කැරිය දැනගනි. උඹ ඕන වෙලාවකට වරෙන්. හරිද? මම හැංගිලා නෑ, මං ඉන්නේ ලංකාවේ ඉන්නේ. උඹ මගේ ඉස්සරහට වරෙන්. ඒ වගේම තමයි. උඹගේ ඔය කෙරුවාවල් උඹ ඔය කියන දේවල් උඹගේ චරිත සාතික උඹේ අම්මටයි තාත්තලා ලියාගනින්. ඒ වගේ උඹට ලියාගනින්. උඹ ගැන රෑදුලාට අරංගානෝ සාදු දොයිද. රෑදුලාට පොල් කන්නේ මෙච්චර මාන්සිලා ගිහිල්ලා. අර තව බන කියන ආවනට පාන්දර එකට අර සතමිලා දින්නේ වල නෑ. ඇඳේ ඉඳ තියෙන වරිය පුටිය ගන්න කිව්වලු. ද වැඩේ. ඕන්නේ නැති මගුල්. මහත් රැක පැනපු ගෑනුවේ මුක්කුද බොම්මේ කොක්කු බලගේ ගෙදර රටරි කාරයකුත් තියෙනවනේ නේ. කාර් හොඳයි දැකලා නැති උන්ට. මං ඔයාට මහත් වෙන්න විදියක් කියලා දෙන්නද? අනේ මේ පුළුවන් නම් මෙයාගේ මේ පොඩ්ඩක් බලලා හදලා දෙන්න. කමක් නැහැ බඩ තිබ්බද? මොකද බිත්තිය ගන්න සල්ලි නැහැ. සාරි කෑලි කලිසං කෑලි ජංගි කියලා මේ අලව්වේ අම්ම කෙනෙක් බයිනවා. ඉතින් හත් වලාමේ ජංගිය නැතුව රොකට් එක කියන්නද කියන්නේ? ඒකත් හරි. ඒක කතන්දර දෙන්නේ ඒකත් හරි. එහෙම දෙන්න බෑනේ. දෙකක් දුන්නොත් ඒ දෙකටම ලකුණු දෙන්න නෑ. එහෙම දෙන්නේ නෑ කොහොමද? එකයි දෙන්නේ. හරි එකයි දෙන්නේ. සුපිරිනේ ගාන. සුපිරිනේ. පට්ට පොරක් පට්ට ගාන පට්ට විදිහට හදලා පෙන්නවා. සුපිරියක් I love you sir. ඒක නම් බයි හිතුණා. අනම් වානා අනුර රනිල් වානා ගෝට මහී වානා කවුද ඕනේ? සජිත් තමයි ඕන. අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්න. කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්න. මස්ටර් ලද්දා හැම නායකම ඊට කලින් හෙලිකොප්ටර් එකේ එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යනකොට එකක ප්‍රශ්නයක් ඔය අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට. මතක තබා ගන්න. මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලක කණ්ඩායම. UNP ආණ්ඩුවේ ඉඳගෙන UNP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා මහින්ද ඩීල් දානවා. දැන් මෙච්චර ගලක්ුවේ මහින්ද උන් එක ඩීල් දානවා කියලා රනිල් එක. දැන් කියනවා මහින්ද මෛත්‍රීත් එක්ක ඩීල් දානවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. These inspiring words are from Dhammapada in Buddhist literature. The meaning is refrain from all evil and cultivate good. ගැටලුවක් නැහැ. ඔබ පුදුම වෙන්න ඕනේ නැහැ. අපි හාල් ආනයනය නොකරොත්. තව මාසෙකින් ඔබ බලන්න අපි හාල් පිටරට යවුවේ නැත්තම් ඒ විතරක් නෙවෙයි අපේ බලාපොරොත්තුව මහා පරිමාණ රජයටම හිමි හාල් මෝලකුත් අයි කරගන්න. ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ආර්ථිකය අද කඩාගෙන වැටෙනවා. මහා පරිමාණයේ වංචා හා දූෂණය අද එළි වෙනවා. මේ ආණ්ඩුව කරපුවා සංවර්ධනයේ සම්පූර්ණයෙන් ඇන හිටලා එදා පෝත් සිටි එක හොඳ නැහැ කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා මෛත්‍රීපාල සිනාතික ජනාධිපතිතුමා අද කියලා කියනවා පෝත් සිටි එක හොඳයි කියලා. එදා සීගිරිය කඩලා අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ අමර බන්දු රූපසිංහ. Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. Over the edge, feel like I'm floating through the air. The pain I felt is pain.